යි ඉදිරියට එළඹෙන පොසොන් පසළොස්වක පෝය දවස සිංහලයන්ට වගේම ශ්‍රී ලාංකික බෞද්ධයන්ටත් ඉතාම වටිනා පොහොයක්. ජාතික පොසොන් උත්සවය එක්කම අපට සිහියට නැගෙන්නේ අනුරාධපුරයේ මිහින්තලය. ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගෙන් මේ පිම්බිම පිරී ඉතිරෙන මේ පොසොන් පෝය වර්ෂ කීපයක ඉඳලා අපට පුරුදු පරිදි අනුස්මරණය කරන්න අවස්ථාවක් නැහැ. ඔබ දන්නවා මේ වන විටත් කොරෝනා වසංගතය නිසා සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් ලබා දීලා තියෙන උපදේශය තමයි මේ පොසොන් පෝයත් තමන්ගේ නිවසේ ඉඳලාම ආගමික වතාවත් පවත්වන්න කියලා. අපිත් ඒ කාරණේ ඊටාම තරයේ ඔබට සිහිපත් කර සිටිනවා. මේ පොසොන් පෝය දවසෙත් තමන්ගේ නිවාසයට වෙලා ඒ ආගමික වතාවත් නිසි පරිදි ඉෂ්ට කරන්න කියලා. පෝයට පන්සල් යන්න බැරි වුණාට ගෙදර ඉඳලා තමන්ගේ හිත හදාගන්න පුළුවන්, පින්දහම්හි යෙදෙන්න පුළුවන්. ඒ වගේම මා කල්පනා කරනවා මේ එළඹී තියෙන අවස්ථාව ඊටාම හොඳ අවස්ථාවක්. උත්සව සංදර්ශන මානසිකත්වයේ මිදිලා හිත සංවර කරගෙන බණ භාවනාවේ යෙදීමත් ඒ වගේම බුදුදහමේ ගැඹුරු තැන් අවබෝධ කරගෙන ජීවිතය පිළිබඳව නුවණින් කල්පනා කරලා තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය, ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරගන්න ලැබුණු දුර්ලභ අවස්ථාවක් හැටියට මේ අවස්ථාව යොදා ගන්නා හැටියට ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් සිහිපත් කරන්න කැමතියි. ඔබ ඔබේ ආධ්‍යාත්මික ශක්තිය, ආධ්‍යාත්මික ජීවිතය ශක්තිමත් කරගෙන ඔබට පුළුවන් ආශිර්වාද කරන්න මේ වසංගතය ඊතා ඉක්මනින් ශ්‍රී ලංකාවෙන් පමණක් නොව ලෝකයෙන්ම දුරු වේවායි කියන කාරුණික චේතනාව ඇති කරගන්න අපි කියන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා කියලා. තමන් වෙනදාටත් වැඩිය ආධ්‍යාත්මික ශක්තියෙන් පොහොසත් වෙලා අදිෂ්ඨානයක් හැටියට, පාරමිතාවක් හැටියට ඒ කාරණය නැවත නැවතත් සිහිපත් කරලා මේ වසංගත මර්ධනයට දායක වෙන ගමම්ම ඔබේ චිත්තසංතානයත් ඊටාම පිරිසිදුව පවත්වා ගන්නා හැටියට යලිත් වතාවක් මෛත්‍රී සහගතව සිහිපත් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.